හායිබෝවන් පින්වතුනි තමන් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන්න. හද අපේ ලග්න හනුව සුබ දිශාව අසුබ දිශාව මොනවාද කියන එක දැනගමු. දිශාව කියනකොට වාස්තු. දිශාව ගැන දැඩි විස්තරයක්. දිශාවෙන් ඇති වෙන සුබ අසුබ මේ ගැන බලපෑම් ටික අපේ සාමිතුමා වාස්තු ගැන වාස්තු වලින් ගොඩාක් පරීක්ෂණය කරලා නිරීක්ෂණය කරලා නිගමනයට ඇවිල්ලා අපිට තොරතුරු ටික ලබා දීලා තියෙනවා. උතුම් ස්වාමි කාලිකනගරත්න පූජකතුමාගේ පරීක්ෂණය පරිදි ඔන්න තමන්ට මම අද දවස තමන්ගේ ලග්න අනුව දිශාව සුබ අසුබ ඇති වෙන බලපෑම මොන විදියට වැඩපිළිවෙලක් තමන් හදා ගන්න ඕනේ කියන එක තමන්ට මම ඒ විස්තර ටික ලබා දෙන්න. කටක ලග්න පින්වතුනි තමන්ට සුබ දිශාව ධනාත්මක ප්‍රතිඵල ලැබෙන දිශාව කියනකොට දකුණු දිශාව මතක තියාගන්න. දැඩි බලපෑමක් ඍණාත්මකව සිදු කරන දිශාව කියනකොට ඔයගලම පුදුම වෙයි. හැමෝටම සුබයි කියලා කියන දිශාව තමයි තමන්ට සුබමදි. මොනවාද දිශාව? නැගෙනහිර. තමන් හැම සුබ කටයුතු මතක තියාගන්න දකුණ දිශා බලා තමන් ක්‍රියාත්මක කරන්නට ඕනේ. පුළුවන් තරම් නැගින දිශා බලා දේවල් කරන එක අඩු කරගන්නට ඕනේ. දැන් විවාහයක් කරගන්නව නම් ඉතින් කවුරුත් කැමති වෙන දකුණු දිශා බලා දේවල් කරන්න. නැගිනිර තමයි නැත්තම් උතුර. ඒකට no chance. නමුත් අනිත් දේවල් පුළුවන් තරම් දකුණ දිශාව කියන එක තමයි බලවත් කරගන්නට ඕනේ. එහෙනම් දකුණ දිශාවට Tamanට තිබෙ යුතු දේවල් මොනවාද? තමන්ගේ නිවසක් කියලා බලනකොට සාමාන්‍ය බාත්රූම් එකක් වරදක් නැහැ. කාමරයක් දකුණ ක්‍රියාත්මක වෙලා එතන තමන් ඉන්නව නම් සුබදායක හොඳ හයිඩියාස් ටිකක් දියුණුව සම්බන්ධ මනස ලොකු සමීප තත්වයක් තමට ඇති කරගන්න පුළුවන්. දකුණ දිශාව ඒ තරම් තමන්ට බලවත්. නමුත් තමන්ගේ ඉඩමේ දකුණ දිශාව ලිඳක් තිබෙනවා නම් තීන නිදාසක් නැති වෙලා යයි. තමගේ දියුණුවට බාධාවක් ඇති කරයි. රැකී රස්සාවට බාධාවක් ඇති කරයි. දරුවෝ නිසා නැත දරු පීඨීමට එම දරු පීඨීමක් ලැබුණොත්වත් දරුවෝ නිසා ගැටලු බාධා මෙහාදි ගැටලු බාධා ඇති කරයි. මේ දකුණු දිශාවෙන් Tamanට ඇති වෙන ඍණාත්මක සුබ ධනාත්මක ප්‍රතිඵල එම ඍණාත්මක පැත්තට Tamanට වෙනස් වෙයි. මේකම දකුණ බලවත් වෙලා තිබුණොත් රැකී රස්සාවක් හොඳ දියුණුවක් හොඳ බලයක් Taman ලබා ගන්න පුළුවන්. මෙතම නැගිටින දිශාවේ Tamanට සාමාන්‍යයෙන් අපි කියනවා කුස්සියක් හෝ බාත්රූම් එකක් හෝ නැත්නම් බ්ලයින්ඩ් බෝල් ඉරේලියක් කිසිම ඉරේලියක් නැතර කාමර ටික දාගෙන එහෙම නැත්නම් එතන හැවිලා වැසිකිලි වලක් ක්‍රියාත්මක වෙනවා. මොනවාද දන්නද වෙන්නේ Tamanට? ඉඩම් කඩම් සම්බන්ධ පළදීම යහදීමක් නැති වෙනවා. සමහර වර කියන ආචාර්යතුමා ඉඩම් කඩම් අක්කර ගණන් තිබෙනවා. නමුත් මට පළදීමක් නැහැ යහදීමක් නැහැ නේ කියලා කියනවා. තමන්ගේ ලැබීමට ආදායම ලොකු බාධාවක් ඇති වෙනවා. තමන් ඔයලා බලන්නකෝ. ආචාර්යතුමා කියන එක ඇත්තද නැත්තද කියන එක. 190ක් හැර මේ බලපෑම සිදු වෙනවා මතක තියාගන්න. සමහර 100%ක්ම. අයි අර 190ක් කියන්නේ හේතුව අර ඊතුරු වෙලාවත් එක්ක මේවා කරකෙන්නේ නිකන් නෙමෙයි. එතකොට තමන් පුළුවන් තරම් අඟහරුවාදා කියන දවස්වල සුබ කටයුතු කරන්න තමන් උතාමත් හොඳ දවසක් අඟහරුවාදා දවස. සිකුරාදා පුළුවන් තරම් එපා. ඒ වගේම සුබ පාටක් කියනකොට රතු පාට ඉතාමත් සුබයි. ඒ වගේම සුබ නැති පාටක් කියන ඔෆ් වයිට්. මේ ඔෆ් වයිට් කියන එක පොඩ්ඩක් පුළුවන් තරම් අවොයිඩ් කරන්න. ඒක පුළුවන් තරම් පාවිච්චි කරන්න එපා. තමන්ගේ හැම ප්‍රධාන දේවල් වලට ටීම් කල එකක් විදියට හෝ නැත්නම් ඩ්‍රෙසින්ග්ස් විදියට හෝ ඇඳුම් පැළඳීම විදියට පාවිච්චි කරන්නට එපා. ඒ වගේම මතක තියාගන්නට ඕනේ තමන් වැඳපුද එන්න ඕනේ දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියෝ තමයි කතරගම දෙවිතුන් මතක තියාගන්න. කතරගම දෙවිතුන් වැඳපුද එන්න පුළුවන්. ශ්‍රියාකාන්ත මෑණි වැඳපුද එන්නට ඕනේ. එන තමන්ට හදාළ මන්ත්‍රයක් තිබෙනවා. ඒ මන්ත්‍රය තමයි ඕම් නමः ශිවාය ෂණ්මුඛාය නමෝ ලක්ෂ්මීයයි නමः. උච්චාරණය හරියට කරගන්න මතක තියාගන්න. ඕම් නමः ශිවාය ෂණ්මුඛාය මහා ලක්ෂ්මීයයි නමः. මේක පුළුවන් තරම් සිකුරාදා දවස්වල
අඟහරුවා දවස්වල දිනපතා කියන එක ප්‍රතිඵල වැඩි. නමුත් අඩු වශයෙන් මේ දවස් දෙකවත් තමන් ක්‍රියාත්මක කරන්න. සාර්ථක ප්‍රතිඵලක් අනිවාර්යෙන් තමන්ට ලැබේ. මේ දිශාව හනුව පුළුවන් තරම් තමන්ගේ නිවස පුළුවන් විදියට නිවැරදි කරගන්න. එකපාරට අපි වෙනස් කරන්න බෑ. අලුත් නිවස් අදන්න උදවිය කටක ලග්න නම් මේක සලකා බල යුතුයි. නැත්නම් මොනවාද වෙන්නේ තමන්ට ඉඩම් කඩම් වල ගැටලු බාධා, එහෙම නැත්නම් ලාභ හදාගන්න බාධාවක්, රැකිරස්සා බාධාවක්, තමන්ගේ ලැබීමට බාධාවක් ඇති කරයි. කොච්චර උත්සාහ කරොත්වත් එකම තැන තමයි. බුද්ධිමත්ව ක්‍රියාත්මක වෙන්න ශක්තිමත් ජීවිතයක් ඇති වෙයි. දෙපීඨයි.